ඔයත් කැමතිද සුන්දර යුරෝපා රටක පදිංචියටම යන්න? ඔයාටත් යුරෝපයේ පදිංචිය සඳහා යන්න පුළුවන් රටක් තියෙනවා. ඒ රටේ නම තමයි ස්වල්බාඩ්. මේ රට යුරෝපා මහද්වීපයේ රටවල් අතරින් වීසා නොමැතිව පදිංචි වීමට යා හැකි එකම රට වෙනවා. ඉතින් මොනවද මේ රටේ විස්තර? ශ්‍රී ලාංකිකයන් වෙන අපිට මේ රටට යන්න පුළුවන්ද? මේ රට විශේෂ වන්නේ ඇයි? මේ හැමදේම ගැන එකින් එක මේ වීඩියෝ එකෙන් අද අපි කතා කරමු. එහෙමනම් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා මේ වටිනා වීඩියෝව අවසන් වන තෙක්ම. යුරෝපා මහද්වීපයේ උත්තර ධ්‍රවයට හා නෝර්වේ රාජ්‍යයට මැදි වෙලා ආක්ටික් සාගරයේ තමයි මේ ස්වල්බාඩ් කියන කුඩා රාජ්‍ය පිහිටලා තියෙන්නේ. මේ ස්වල්බාඩ් රාජ්‍ය කුඩා දූපත් 3ක් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. ආක්ටික් සාගරයේ පිහිටලා තියෙන මේ ස්වල්බාඩ් රාජ්‍ය නෝර්වේ රාජ්‍යයට තමයි අයිති වෙන්නේ. මේ ස්වල්බාඩ් රාජ්‍ය වර්ග කිලෝමීටර් 61,000ක් පමණ විශාලත්වයකින් යුක්ත වෙනවා කියලයි සඳහන් වෙන්නේ. 2023 වන විට මෙහි මුළු ජනග්‍රහණය 2557ක් පමණ වෙන බවයි සඳහන් වෙන්නේ. මෙහි ජනග්‍රහණය 56.9%ක් නෝර්වේජියානු ජාතිකයන් වන අතර ඉතිරි ජන සංඛ්‍යාව වෙනත් ජාතීන් වෙනවා. මෙහි ප්‍රධාන මහා විශාලතම නගරය ලොන්ගේබේන් වෙනවා. මේ රටේ සමස්ත ජනග්‍රහණයෙන් වැඩිම පිරිසක් මේ නගරේ තමයි ජීවත් වෙන්නේ. නෝර්වේජියානු කෝන් මෙහි මුදල් ලේඛකය වන අතර මේ ස්වල්බාඩ් වල ප්‍රධානම ආගම වන්නේ ක්‍රිස්තියානි ආගමයි. ස්වල්බාඩ් රාජ්‍ය ඉතිහාසය ගැන සඳහන් කළොත් 17 වන සහ 18 වන සියවස් වල මිනිසුන් මුලින්ම මේ දූපත් වලට පැමිණ තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. ඒ තල් මසුන් දඩයම් කිරීමටයි. පසුකාලීනව 20 වන සියවස වන විට මේ මිනිස් ජනාවාස ආරම්භ වීම සිදු වුණා. පසුව 1920 දී සම්මත කරන ලද ස්වල්බාඩ් කියුසුම මගින් මෙහි අයිතිය නෝර්වේ රාජ්‍යයට හිමි වුණා. අද වන විට නෝර්වේ රාජ්‍යයෙන් පත් කරන ලද ආණ්ඩුකාරවරයෙකු යටතේ මෙහි පාලන කටයුතු සිදු වෙනවා. නමුත් මෙම රාජ්‍ය නෝර්වේ රාජ්‍ය ප්‍රාන්තයක් හෝ දිස්ත්‍රික්කයක් වශයෙන් සැලකනු ලබන්නේ නැහැ. මේ ස්වල්බාඩ් රාජ්‍ය පිහිටා තිබෙන්නේ ආක්ටික් කලාපය නිසා මෙහි ඉතාමත් දැඩි සීතල දේශගුණයක් දක්නට පුළුවන්. මුළු භූමි ප්‍රමාණයෙන් 60%ක පමණ ප්‍රමාණයක් ග්ලැසියර් පිහිටා තියෙනවා. මෙහි අප්‍රේල් 19 සහ අගෝස්තු 23 දක්වා එක දිගටම හිරු පායා තිබීම දැකිය හැකි වෙනවා. ඒ වගේම ඔක්තෝබර් මාසයේ සිට පෙබරවාරි දක්වා එක දිගට රාත්‍රී කාලයන් දක්නට පුළුවන්. පෘථිවිය භ්‍රමණ අක්ෂය අංශක 23.5කට ඇලව පිහිටා තිබීම මත හා අංශක 66.5කට ඉහළින් පිහිටා තිබෙන රටවල් වල සිදුවෙන මෙම අපූර්ව සංසිද්ධිය ලොව උතුරු කෙළවරේ පිහිටලා තියෙන මේ ස්වල්බාඩ් රාජ්‍යෙත් හොඳින්ම දැක ගන්නට ලැබෙනවා. මේ ස්වල්බාඩ් රාජ්‍යයේ තවත් විශේෂතම කරුණක් වන්නේ උත්තර ධ්‍රවයේ මිනිසුන් වාසය කරන අවසාන ස්ථීර මිනිස් ජනාවාසයත් මේ ස්වල්බාඩ් රාජ්‍ය වීමයි. මින් එහාට විවිධ පර්යේෂණ සඳහා යන මිනිසුන් සිටියත් ස්ථීර මිනිස් ජනාවාස පවතින්නේ නම් නැහැ. මෙහි තිබෙන අධික ශීත දේශගුණය නිසාම මෙහි ජනග්‍රහණය වෙනත් රටවල් වලට සංක්‍රමණය වීම නිසාම මේ වන විට මෙහි ජනග්‍රහණයේ ඉතා අඩුවක් දක්නට ලැබෙනවා. ඒ නිසාම ස්වල්බාඩ් රාජ්‍ය ලෝකයේ සිටින ඕනෑම පුද්ගලයෙක්ට පැමිණීමේ හැකියාව ඇති සහ රැකියාවක් කළ හැකි වීසා රහිත කලාපයක් බවට පත් කළයි තියෙන්නේ. නමුත් මේ රටට ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කළා නැහැ. මේ ස්වල්බාඩ් රාජ්‍යයට ඇතුළු වීමට නම් සෙනගන් වීසාවක් ලබාගෙන නෝර්වේ රාජ්‍ය හරහා මෙහි පැමිණීම කළ යුතුයි. මෙහි අවුරුදු 7ක් එක දිගට ජීවත් වීමෙන් ඔබට නෝර්වේ රාජ්‍ය පුරවැසිභාවය සඳහාද ඉල්ලුම් කරන්න පුළුවන්. අධික හිම සහිත දේශගුණයක් පැවතීම නිසාම මෙහි මාර්ග ඉදි කළා නැහැ. ප්‍රධාන නගරයේ ආශ්‍රිත ප්‍රදේශවල පමණක් මාර්ග ඉදි කළා තියෙනවා. මෙහි රට අභ්‍යන්තර ගුවන් මගින් හා හිම වාහන සහ බෝට්ටු මගින් ගමනාගමන කටයුතු සිදු වෙනවා. ඒ වගේම හිමවලසුන්, පිනිමුවන් සහ ආක්ටික් නරියන් හා ආක්ටික් පක්ෂීන් නිතරම දැක ගන්න පුළුවන්. එමෙන්ම ලෝකයේ විශාලතම බීජ සුරකීමේ මධ්‍යස්ථානයේද පිහිටලා තියෙන්නේ මේ ස්වල්බාඩ් රාජ්‍ය වීම විශේෂත්වයක්. අනාගතයේ ලෝකයෙන් බීජ වඳ වී ගියොත් එවැනි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම අරමුණු කරගනිමින් මෙහි භෝග වර්ග මිලියන 5කට අයත් භෝග වර්ග තැන්පත් කරලා තියෙනවා.
ඒ වගේම ආක්ටික් දේශගුණයක් පැවතියත් ගිම්හානි ඍතුවේදී ඉතාමත් සුන්දර ස්වල්බාඩ් සංචාරකයන්ගේ සුන්දර ගමනාන්තයක් වෙනවා. එතරම් කතා බහකට ලක් නොවුනත් ඉතාමත් විශේෂිත වූ ස්වල්බාඩ් රාජ්‍ය ගැන මේ වීඩියෝ එකෙන් ඔබට යම් දැනුමක් ලැබෙන්න ඇති. අපි වැනි සමකාසන්න රටවල පුද්ගලයන්ට ජීවත්වීමට අපහසු දේශගුණයක් පැවතියත් කෙසේ හෝ ඔබට මේ ස්වල්බාඩ් වෙතට පිවිසීමට හැකියාව ඇත්නම් වීසා ගැටලුවකින් තොරව ජීවත්වීම හා රැකියාවක් සිදු කළ හැකි. ඉතින් අද වීඩියෝව ගැන ඔයාලා මොනවද හිතන්නේ? අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න.